ආදරණීය දිනපොතට ආදරයෙන් ඔයාලව පිළිගන්නවා. එන්නකො ඉතින් අදත් මාත් එක්ක දවල්ට උයන්න. අද කැමවේල හරිම විශේෂයි. මොකද අද ඔක්කොම තියෙන්නේ ගමේ කෑම. කොස් තියෙනවා, කෙසෙල් මොය තියෙනවා, කොහිල දළු තියෙනවා. ඔන්න ඔය ජාති තුන තමයි අද මගේ කෑමවේලට එකතු වෙන්නේ. මේ කෑම වර්ග ඉතින් එක එක විදිහට හදනවනේ. මේ තියෙන්නේ ඉතින් මම හදන විදිහ. අඩුපාඩු ඇති. හැබැයි මෙහෙම හැදුවත් ඉතින් රසයේ අඩුවක් නම් නෑ. මම මුලින්ම කරේ කොස් ඇට ටික කපලා ඒක හට්ටියකට දාගත්තා. ඊට පස්සේ තමයි කොස් ටික කපලා ඒකටම එකතු කරේ. ඊළඟට මම ලුණු, කහ, තුන පහ ඒ එකම දියකිරි ටිකකුත් දාලා හොඳින් කලවම් කරගෙන මම මේ කිලිපේ තියාගත්තා තැම්බෙන්න. මෙන්න මේ ගානට තැම්බුණාට පස්සේ මම තාච්චියක් ලිපේ තියලා ඒකට රම්පි කරපිංචා, ලූණු, සුදු ලූණු, එතකොට කුරුඳු, අමු මිරිස් මේ දේවල් ටික එකතු කරලා ටිකක් තෙම්පරාදු කරගත්තා. ඊට පස්සේ මම මේ තෙම්පරාදු මිශ්‍රණය කොස් එකට එකතු කරලා ඒත් එක්කම උකු පොල් කිරි එකතු කරා. පොල් කිරි ටික පැහුනට පස්සේ තමයි මම ලිප ඔෆ් කරලා කොස් එක ලිපෙන් බාගත්තේ. ඔන්න ඔය විදිහට තමයි ඉතින් මම කොස් ව්‍යංජනය අද දවසේ හදාගත්තේ. දැන් මම හදන්නේ කෙසෙල් මොයි ටික තෙල් දාගන්න. ඉතින් මම වතුර එකට කා චුට්ටක් දාලා ඒකට තමයි මේ කපාගත්ත කෙසෙල් මොයි ටික එකතු කරන්නේ. එතකොට කෙසෙල් මොය වල කාට පිපෙන ගතිය අඩුයිනේ. අද මම මේ කෙසෙල් මොයි එක හදාගන්නේ කරවල දාලා. ඉතින් මම මුලින්ම කරේ කරවල ටික බෙදගත්ත එක. ඊළඟට ඒකට ලූණු, කරපිංචා, රම්පි, අමු මිරිස් එකතු කරලා ඒකත් තෙලේ චූටි වෙලාවක් තැම්බෙන්න තිබ්බා. ඊට පස්සේ කෙසෙල් මොය වල වතුර ටික හොඳට මිරිකලා ඒකත් එකතු කරලා ඒකට කහ, තුන පහ කෑලි මිරිස් දාලා ඒක හොඳින් තැම්බෙනකන් තිබ්බා. ලුණු එකතු කරේ නෑ කරවල දාපු නිසා. ඉතින් ඒකේ හොඳට ලුණු ගතිය තිබුණා. දැන් මම හදන්නේ කොහිල දළු ටික තෙල් දාගන්න. ඉතින් මම මුලින්ම මෙන්න මේ විදිහට කොහිල දළු ටික පොඩියට කපා ගත්තා. කපාගත්ත කොහිල දළු ටික හට්ටියකට එකතු කරලා ලූණු, සුදු ලූණු, අමු මිරිස්, කරපිංචා, රම්පේ මේ දේවලුත් එකතු කරලා ඒකට කෑලි මිරිස්, තුන පහ කහ ලුණු කුඩු වගේම උඹල කඩ ටිකකුත් දාලා පොල් තෙල් ටිකකුත් එකතු කරලම තමයි මම කොහිල දළු එක තෙල් දාගත්තේ. ඔන්න ඔය විදිහට තමයි ඉතින් අපේ දවල් ආහාර වේල පිළියෙල කෙරුණේ. මෙතෙක් වෙලා මාත් එක්ක මේ වීඩියෝ එක පුරාවටම රැඳිලා හිටපු ඔයාලට ගොඩාක් ස්තුතියි. ආයෙත් ලස්සන වීඩියෝ එකකින් හමු වෙනකන් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. Dear Diary YouTube channel එක මතක ඇතිව subscribe කරන් යන්න.